හායි ගයාස් ඩයරි YouTube channel එකට ඔයාලා ඔක්කොම ආදරෙන් පිළිගන්නවා. හැමදාම හදන ඉස්සු කරියක වෙනුවට මේ වගේ ලස්සන රෙස්ටෝරන්ට් ස්ටයිල් හොට් බටර් ඉස්සු එකක් හදමුද? මුලින්ම අපි ගන්න ඉස්සු ටික සුද්ධ කරගමු. මුලින්ම අපි හිස කොටස ඉවත් කරනවා. ඊට පස්සේ ඉස්සගේ කඳ කොටසේ තියෙන පොත්ත මේ විදියට ඉවත් කරගන්නවා. ඊට පස්සේ ඉස්සගේ කඳ කොටසේ තියෙන කළු පාට දාරය මේ විදියට කපලා අපි ඉවත් කරගන්නවා. ඊට පස්සේ ඉස්සගේ පසුපස වරාල වල තියෙන මේ කළු පාට කොටසත් අපි සූරලා ඉවත් කරගන්නවා. හොඳට සෝදාගත්ත ඉස්සොන්ට රස අනුව ලුණු, ගම්මිරිස්, කහ එකතු කරලා කවලම් කරලා විනාඩි 10ක් විතර පැත්තකින් තියනවා මැරිනේට් වෙන්න. මේක මැරිනේට් වෙන අතර අපි බැටර් එක හදාගමු. මම එකතු කරේ කෝන්ෆ්ලවර් මේස හැඳි එකකට පාන් පිටි මේස හැඳි 3ක්. ඊට පස්සේ මේකට රස අනුව මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා පැත්තකින් තියාගන්නවා. විනාඩි 10කට පස්සේ අර අපි පැත්තකින් තියපු ඉස්සෝ ටිකට මම බිත්තරයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි ඉස්සෝ එකින් එක අරගෙන අපේ මිශ්‍රණය හොඳට ඉස්සව කෝට් කරගන්නවා. මම නම් ආයි පාරක් කෝට් කරගත්තා. අවශ්‍යම නැහැ. ඊට පස්සේ හොඳට රත් වෙච්ච තෙල් එකකට අපි මේ ඉස්සන්ම දාලා දෙපැත්තම රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මෙන්න මේ වගේ. මේකත් අපි පැත්තකින් තියලා තියෙනවා. මේක හොට් බටර් ප්‍රවුන්ස්නේ. ඉතින් ඒ නිසා අපි පෑන් එකකට බටර් ටිකක්, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, රම්පේ කරපිංචා දාලා මේක චුට්ටක් අපි සුවඳ එනකම් බැදෙන්න දෙනවා. කපාගත්ත වියලි මිරිස් ටිකක්, නයි මිරිස් අත්‍යවශ්‍ය නැහැ, මාළු මිරිස් ටිකක්, බෙල් පෙපර් ටිකක්, රවුමට කපාගත්ත ලූණු ටිකක් අපි එකතු කරගන්නවා. මේක ටිකක් වෙලා තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ තක්කාලි ටිකක් එකතු කරගන්නවා. මේකට රස අනුව කෑලි මිරිස් ටිකක්, ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. එමෙතිනම් මේ වෙලාවේ තක්කාලි සෝස් ටිකකුත් දාන්න පුළුවන්. මේ මිශ්‍රණය හොඳට කවලම් කරලා ඒකට අපි ඉස්සෝ ටික එකතු කරලා ටිකක් වෙලා එළවලුත් එක්ක තැම්බෙන්න දෙනවා. බලන්නකෝ මේක කොච්චර ලස්සනද කියලා. තවත් මේ වගේ වීඩියෝස් වලට ආස නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට එච්චරයි. සුබ දවසක්.